Kia, patang. Kia? हाँ Kia. 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 ඉතින් කොහොමද යාළුවනේ වීඩියෝ එකක් ගිය සතියේවත් ගේන්න මට බැරි වුණා. තිබ්බ අසනීපයි වැඩයි එක්ක. ඔන්න ඔය පේන්නේ මං අවුරුද්දට කලින් ඉඳන් ලෑස්ති වුණ විදිහ. 7 වෙනිදා තමයි ඔය මම සුදු රෙදි කෑල්ලකුයි පුතාගේ ෂර්ට් එකකුයි අරගෙන එයාගේ ඉස්කෝලේ කියන්නේ නර්සරි එකේ 10 වෙනිදා තිබ්බ අවුරුදු උත්සවයට ලෑස්ති වුණේ. එයාට අවුරුදු කුමාරයා විදියට ඇඳගෙන එන්න කියලා තමයි නර්සරි එකෙන් කියලා තියෙන්නේ. ඉතින් මටත් ආසෙ හිතුණා පුංචි පේන්ට් එකක් කරලා පොඩි වෙනසක් කරලා දෙන්න. දැන් ඉතින් ගොඩාක් කඩේ ගන්න තියෙනවනේ. අවුරුදු කුමාරයන්ට අඳින්න සරන් ෂර්ට්. ඒ වුණාට මම හිතුවා ෂර්ට් එකකුයි සරමකුයි ඇත්තටම අරගෙන අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැනේ ඉදිරියට. මොකද එයා සරන් අඳින ළමයෙකුත් නෙමෙයි. අනික එයා ෂර්ට් එකක් ලොකුවට අඳින්න කැමති නෑ. මේක මේ ගෙදර තිබ්බ ෂර්ට් එකක් ඇත්තටම. ඒකේ මට පුළුවන් විදිහට පොඩි පේන්ට් එකක් කරා. ඔයාලත් බලන්න ඒක හොඳයිද කියලා. ඉතින් පුතා හිම කරදර කරන ළමයෙක් නෙවෙයි. මේ ඇඳුම අඳින්න ඕනේ, ඕක අඳින්න බෑ අම්මා. එහෙම කියන ළමයෙක් නෙවෙයි. ඒ නිසා එයා නම් ආස වුණා මං පේන්ට් කරලා තිබ්බ එකට. මම එයාගේ තියෙන සුදු සරමට පොඩි ඇප්ලික් එකක් තමයි කරේ. දැන් ඒක ගලවලා ආපහු පාවිච්චි කරන්න වුණත් පුළුවන්. ඔයාලා සමහරට හිතන්න පුළුවන් ලෝභයි කියලා. නමුත් ඉතින් පුතා ආස නැහැ ෂර්ට් එකක් සරමක් ඇඳගෙන ඉන්න. ඉතින් ওই වෙලාවට විතරක් වුණත් ගන්න එකේ කිසි තේරුමක් නැහැනේ. මම ඒ නිසා මේ වගේ දෙයක් කරේ. ඔන්න ඉතින් ඒක මම ඇඳලා මමම ගෙදර තිබ්බ මගේ ළඟ තිබ්බ පේන්ට් වගේකින් ෆැබ්‍රික් පේන්ට් වගේකින් පේන්ට් කරගත්තා. නර්සරියේ අවුරුදු උත්සවයේ තිබ්බේ 10 වෙනිදා. මේ 7 වෙනිදා තමයි මම මේ පේන්ට් කරගන්න රූප ටික ඇඳගත්තේ. ඉතින් චූටි දුවත් නිදිය ගන්න වෙලාවලට පුතත් නැති වෙලාවල් බලලා ඒ ටික පේන්ට් කරලා එයාට ලෑස්ති කරලා දුන්නා. 10 වෙනිදා ඉඳන්ම අම්මා අවුරුදු කෑම හදන්න ලෑස්ති වුණා. හස්බන්ඩ්ගේ අම්මා තමයි අවුරුදු කෑම හැදුවේ කැවිලි. ඉතින් චූටි පුතා උදව් කරා අම්මට. චූටි පුතා හරිම ආසාවෙන් ඒ වැඩ කරා. මට හරිම සන්තෝෂ හිතුණා එයා එච්චර ආසාවෙන් ඒවට යෙදෙන හින්දා. ඉතින් යාළුවනේ මගේ උගුරේ අමාරුව හින්දා මට රෙකෝඩින් එකක්වත් කරන්න හරිම අමාරුයි. කතා කරගන්න තාම අමාරුයි. දුවට ආයෙත් අසනීප වුණා. පුතා නර්සරි එකකින් ලෙඩක් හදාගෙන ආවද මන් දන්නේ. අවුරුදු උත්සවෙත් ඉවර වෙද්දිම ඔය තියන්නේ සරමයි ෂර්ට් එකයි. පුතා දැන් ඇඳගෙන රබන් පද කියනවත් ඔයාලට අහන්න පුළුවන්. ඒ අතරතුරේ මෙයාගේ චණ්ඩි වැඩත් බලන්නකෝ ඉතින්. එයාලට රබන් පදයක් කියන්න ලෑස්ති වෙලා ඉන්න තිබ්බා. එයා රබන් පදේ කියලා අවුරුදු කුමාරයා වෙලා ආවා. Kia? हाँ Kia. Kia. Kia? කියන්න. අනේ කියන්නකෝ. කියන්න. උඩ වේවා වගේම පස්සේ උඩ බලගත්තා වත්තක් ඉන්න බලගත්තා වත්තක් උඩ බලගත්තා උච්චි ගැටි වත්තක්. ඔන්න 10 වෙනිදා අම්මා අලු හදනවා ඉස්සෙල්ලම. එදා තමයි නර්සරි එකේ අවුරුදු උත්සවයේ තිබ්බත් පුතාට අපිට ලුණු මිරිස් හදලා යවන්න තිබුණා. පුතා ආච්චිට අතිරස හදන්න උදව් කරා. ওই පුංචියට හදලා තියන්නේ එයා තමයි.
ඉතින් අම්මත් ඒවට එයාව එකතු කරගත්ත එක ගොඩක් හොඳ වුණා. ඇත්තටම එයා ආසාවෙන් ඒ වැඩේ කරා. එයාගේ අතින් ඉතින් ඒ වගේ දේවල් කරන්න පුංචි ළමයි හරි ආසයිනේ. අනික දැන් ඉතින් දිගටම සති දෙකක් විතර තියෙනවනේ එයාට ගෙදර ඉන්න. ওই දවස්වල කරන දඟ වැඩ ටිකක් හරි අඩු කරගන්න ওই වගේ පුංචි දේවල් හොයාගන්න වෙනවා අපිට. අම්මා හැදුවා අලුවා, අතිරස, මුං කැවුම්, කොණ්ඩ කැවුම් හදද්දි නම් අපි චුට්ටක් වට වෙලා හිටියා. කොණ්ඩේ ගන්න පුරුදු කරන්න කියලා අම්මා මට කියලාත් කැවුම් හැදෙව්වා. චූටි මැණික හැම වෙලේම අඬන නිසා ඉතින් එයාව ගන්න වෙනවනේ. එයාට ටිකක් සනීප නැති හින්දා තවත් අමාරුයි. කෑම කන්නෙත් නෑ. ඉතින් එතකොට බඩගිනි එනවත් ඇති, කිරි බොන්නම හිතෙනවා ඇති. ඉතින් මේක තමයි මේ දවස්වල තිබ්බ ජරමරේයත් එක්ක. කොණ්ඩේ කැවුම් පැණිවල දාලා තියලා පැණි කැවුම් කියලා අපි කෑවා. ඉතින් හරිම රසයි ඒක. ඕගොල්ලොත් කාලා ඇතිනේ. මං ඇත්තටම කැවිලි වලින් කැමති කොණ්ඩේ කැවුම් වලට. අනිත් කැවිලි වලට නම් මගේ වැඩි ආසාවක් නෑ. ආයේ මං කැමති නාරං කැවුම්. මං ඉතින් අම්මට කිව්වා අපේ නාරං කැවුම් ටිකක් හදමු අවුරුද්දෙන් පස්සේ කියලා. පැණි රහ කෑම ගොඩාක් එකතු වුණාම ඔක්කොම කා ගන්නත් බෑ, කන්නත් හොඳ නෑනේ ඉතින්. ආච්චි කැවිලි හදන අතරේ මේ ජෝඩුව බලාගෙන මම ඉන්නකොට රාණ්ඩු බේරලාම මට නම් එපා වුණා. පුරතලේ වගේම ආදරේ වගේම රාණ්ඩුත් දෙන්නගේ ඕන තරම්. ඇහෙනව නේද පුතා? පැණි කැවුම් ඉල්ල කරදර කරනවා. පැණි කැවුම් වලට නම් පුදුම ඉල්ලුමක් තමයි තිබුණේ. අදින පමාවට ඉවර වෙන්න තරම් පැණි කැවුම් කන්න කට්ටිය කැමති. චූටි පුතත් අවුරුදු සමරන්න පාන්දරින්ම නැගිට්ටනේ. එයා කියලා තිබ්බේ මට නම් උදේම නැගිටින්න බෑ, මං නැගිට්ටට පස්සේ කිරි ටික උතුරන්න කියලා. ඉතින් එයා දන්නේ නෑනේ කිරි උතුරනවා කියන එක කරන්න ඕනේ හරියට මේ වෙලාවට කියලා. ඉතින් අපි කිව්වා ඔයා එහෙම නැගිට්ටට අපිට කරන්න බෑ. ඒ වෙලාවටම නැගිටින්න ඕනේ කියලා. කොහොම හරි කලින් දවසේ නිදාගත්තේ තුඟක් දවල්ටවත් එයා නිදාගත්තේ නැහැ. ඒ වුණාට මෙන්න කතා කරපු ගමන් නැගිටලා ආවනේ හස්බන්ඩ් එක්ක. පුතාට පෙන්නන්නත් එක්ක අපි පුංචි මුට්ටියක කිරි ඉතිරෙව්වා. ඉතින් ඒ නිසා ඒකට ගෙනාව දර ටික තවත් පුංචිට පලාගත්ත හස්බන්ඩ්. ඒ වෙලාවේ පුතත් එළියේ තියෙන කෝටු එකතු කරා ඒකට ගන්න කියලා. ওই චූටි දුව ඉන්නේ එයාට හොඳටම අසනීප වෙලා ඉන්නේ. මෙන්න ඉතින් කලින් දවසේ රෑ මට උයන්නත් එක්කම පුතා මට අවස ලුණු සුද්ධ කරලා දුන්නා. ඉතින් ලුණු මිරිසට ඇති වෙන්නත් එක්කම මම ලුණු සුද්ධ කරගත්තා කලින් දවසේ. රතු ලුණු නම් සුද්ධ කරන්න අමාරුයි කියලා එයා ගියා. එයාට සැර වෙන්නේ නැති. පුංචි දරලිප එළිය පත්තු කරනකොට පුංචි පොදයකුත් ගියා. ඒත් ඉතින් අපි පත්තු කරා. එතන පොඩි හෙවණක් තිබුණා අපේ වහලෙන්. ඒ අතරෙම ඇතුලින් ගෑස් ලිව පත්තු කරලා ආල් තිබ්බා කිරිබත්තු යන්න. රතු ලුණු ටික කපලා අරගෙන ලුණු මිරිස් හදන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අතරේ මම පොල් කිරි මිරිකලා ඉවරයි දැන්. නැකතට හරියට පාටට ඇඳුමක් නැති වුණා. ඉතින් ගෙදර තිබ්බ තඹ පාටට තිබ්බේ ওই ඇඳුම විතරයි. ඔන්න ඉතින් අපේ කිරි ටිකත් උතුරලා ගියා. චූටි පුතාට හරි සන්තෝසයි. එයාට නිින්ද යන්නෙත් නෑ දැන්. නිදිය ගන්න කිව්වට අනුආහාර අනුභවයට හුඟක් වෙලා තිබුණානේ මේ සැරේ. ඉතින් එයාට පුංචි වැඩ දුන්නා. ඊට පස්සේ අන්තිමේදී නම් එයාට පොඩ්ඩක් නිින්ද ගියා. කලින් දවසේ හවස මං කඩලා තිබ්බ මල් දුන්න චූටි පුතාට සරසන්න පහන.
අම්මයි තාත්තයි හස්බන්ඩ් එකතු වෙලා ඉස්සෙල්ලම බුද්ධ පූජාව තිබ්බා. ඊට පස්සේ මේසේ පාන පත්තු කරා. මේසෙට කැවිලි ටික ඇරලා ලස්සනට ඉතින් අපිට තියෙන කැවිලි වලින් අපි මේසේ හදාගත්තා. ඔක්කොම කැවිලි වර්ග නැත්තත් ගොඩක් කැවිලි වර්ග තිබුණා. ඒත් ඉතින් අපි කවුරුත් තෝරාගත්ත කැවිලි ටිකන්නේ කන වෙලාවට මගේ උගුර අමාරුව හින්දා කියන දේවල් සමහර වෙලාවට පැහැදිලි නෑ වගේ නේද? කටහඬ එන්නේ නෑ වගේ. චුටි පුතා නම් කිරිබත් කන්න බෑ කිව්වා. එයා කොහොමද දැන් ටිකක් කිරිබත් කන්නේ නැහැ. සුදු මැණිකත් ඉතින් වෙනදා වගේම කෑම කටේ පුරවගෙන එළියට දාන එක තමයි ඉතින් වැඩිපුරම කරන්නේ. එන්නකෝ ඉතින් මාත් එක්ක කිරිබත් කෑල්ලක් කන්න. දැන් අවුරුදු පහුවෙලා කිරිබත් කන්න ආයෙත් ආසයි නේ. ඔන්න මගේ ගාන ඔච්චරයි මං ගත්තේ. නෑ මං ආයෙම කිරිබත් කෑල්ලකුත් කෑවා. කෙසෙල් ගෙඩිත් එක්කත් කිරිබත් කන්න එපයි. පුතා නම් කෑවේ ආස්මිතරයි. ඔන්න මං ඇඳගෙන ඉන්න බ්ලවුස් එක බලන්නකෝ. ඔයගොල්ලන්ට මතකයිද දන්නේ. තෙමු එකේ මගේ ෆස්ට් ඕඩර් එකේ මං ඕඩර් කරපු බ්ලවුස් එකක් තමයි ඔය මං ඇඳගෙන ඉන්නේ. ඒක හොඳට තිබ්බ ලස්සනයි. සුදු පාට බ්ලවුස් එකක් නේ. දැන් ඔන්න පුතා නිදිමතේ වැඩ අල්ලන්න කිව්වහම පුතාක් නිකන් තියාගෙන හිටියා ලං කරගෙන. මෙයා නම් වැඩ අල්ලන්නේ දන ගාලානේ. පුතා සරමයි ෂර්ට් එකයි අඳින්න බෑ කිව්වා. මං කිව්වේ ඒවා කඩෙන් ගත්තා නම් ඒවට වෙනම වියදමක් කරා නම් අපිට දුක හිතෙනවා. මොකද එයා සරමයි ෂර්ට් එක අඳින්න කොහොමටවත් කැමති නෑ. දුවට නම් ඇඳුවේ උපන්දිනේට හම්බෙච්ච අලුත් ගවුමක්. එයාට ඒක ටිකක් ලොකුයි. ලොකුනාම ඉතින් අඳින්න පුළුවන්. මං ඉතින් සුදු පාටට තිබ්බ ගවුමක් හින්දා ඒක ඇඳුවා. ඊට පස්සේ ඉතින් දෙන්නගේ කෝලම් එක්ක වෙනදා වගේම ෆොටෝස් ටික අරගෙන චූටි දුවත් එක්ක අපි සමරන අවුරුද්ද හොඳටම සමරන පළවෙනි අවුරුද්ද තමයි මේ. ගිය අවුරුද්දේ අපි අවුරුදු මේස හැදුවේ නෑ. දුව හම්බෙලා මාසෙකින්නේ අවුරුද්ද තිබ්බේ. මේ සැරේ තමයි ඉතින් පළවෙනි අවුරුද්ද. ඉතින් බලන්නකෝ අපි ලස්සනයිද කියලා. ඔය ඉන්නේ දඟයෝ දෙන්නත් එක්ක. දවල්ට බිරියානි එකක් හැදුවා. ඒක මට රෙකෝඩ් කරගන්න බැරි වුණානේ. ඉතින් එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ආදරේ. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පුතාගේ ආසම ගිනිකිරි සංදර්ශනත් බලාගෙනම යන්න. එහෙනම් චූටි දුව අඬනවා ඇහෙන්නේ බෙහෙත් බොන හින්දා. එයා බෙහෙත් බොන්න ආසම නෑ. ඉතින් අපි ඉක්මනට සුව වෙලා එන්නම්කෝ ආයෙම.